අයිබෝන් වාසනාවන් ඔබ සියලු දෙනාටම මේ අරබෙන්නේ ලෝවල් පංච මහා නිදානය මහා කන්නේ වාසනාව පොරොන්දු අරගෙන අපි ඔබේ ගෙදරට ආවා. සජීවීව එකතු වෙන ඔබ සියලු දෙනාටම සුබ සන්ධ්‍යාවක් වෙන්න කියලා අපි සුබ පැතුම් එකතු කරනවා. සුබ සන්ධ්‍යාවක් දර්ශනී. සුබ සන්ධ්‍යාවක් අමිල. A very pleasant evening and a warm welcome to all of you. Your physical and virtual presence for this grand evening of Lowell Panchamahanidaniya Mahakanya Vasnava 2026 adds immense value and prestige. We look forward to an inspiring evening together. இனிய மாலை வணக்கங்கள். டிமோ வழங்கும் லோவல் பஞ்சமஹாநிதானய இது பெரும்போகத்திற்கான அதிர்ஷ்டம் 2026 மாபெரும் சீட்டெழுப்பு நிகழ்வுக்கு உங்கள் அனைவரையும் அன்போடு வரவேற்பதில் மிக்க மகிழ்ச்சி அடைகின்றோம். දර්ශනේ ඩිමෝ කියන්නේ පොරොන්දු ඉෂ්ට කරන තැනක්. පොරොන්දුවක් වුණොත් ඒ පොරොන්දුව ඒ විදියටම ඉෂ්ට කරන්න ඕනේ. එහෙම නැත්නම් විශ්වාසය නැති වෙලා යනවා. හැබැයි ඔන්න පොරොන්දු වෙච්ච කාරණාව ඒ විදියටම අද දවසේ ඉෂ්ට කරන්නයි සූදානම් වුණේ. මොකද්ද පොරොන්දුව? පොරොන්දුව තමයි 2025 ඔක්තෝබර් 1 වෙනිදා ඉඳලා 2026 මාර්තු 31 වෙනිදා දක්වා. දවස හරිනේ? ඒ පොරොන්දුව තමයි දුන්නේ. ලෝවල් හාවස්ටර් මිලදී ගත්ත අයට ඩිමෝ මෝටර් රථ 5ක් දෙනවා කියලා පොරොන්දුවක් වුණා. ඒ පොරොන්දුව ඉෂ්ට කරන්න තමයි අද දවසේ අපි ඔබේ ගෙදරට සජීවීව එකතු වෙන්නේ. දර්ශනී දැන් අපි හැමෝටම පොඩ්ඩක් මතක් කරන්න ඕන සජීවීල අපිත් එක්ක එකතු වෙලා ඉන්න අයට දැන් තාම හිතනවා නම් කවුරු හරි සජීවී විදියට අපිත් එක්ක එකතු වෙලා නැහැ කියලා දුරකථන ඇමතුමක් අරගෙන කියන අන්න පටන් ගත්තා පංචමහා නිදානෙන් එකක් ඔයාටත් පහළ වෙන්න පුළුවන්. ඒ නිසා මේ Facebook පිටුවට යන්න කියලා Lowell Harvester by Dimo FB page එකට එන්න කියලා ආරාධනාවක් කරන්න ඕන. ඔව් දැන් ඔයා පොරොන්දුව මොකද්ද කියලා කිව්වා. ඒ වගේම දැන් මමත් කියන්නම්. අපි බලාගෙන ඉන්න හැමෝටම 2025 ஆண்டு அக்டோபர் மாதம் 1ஆம் திகதி முதல் மார்ச் மாதம் 2026ஆம் ஆண்டு மார்ச் மாதம் 31ஆம் திகதி வரையான பெரும்போக கால பகுதியில் டிமோ நிறுவனம் இறக்குமதி செய்து நாடெங்கிலும் விநியோகிக்கின்ற லோவல் RG 108+ பேடி ஹார்வெஸ்டரை கொள்வனவு செய்த நமது அன்புக்குரிய வாடிக்கையாளர்களுக்கு தான் இந்த வாய்ப்பு காத்திருக்கிறது. நீங்கள் கொள்வனவு செய்த உங்கள் ஹார்வெஸ்டர் அந்த இயந்திரத்திற்கு முழுமையான கொடுப்பனவை செலுத்தியிருந்தால் மாத்திரமே நாங்கள் உங்களை சீட்டெழுப்பில் சேர்த்துக் கொள்கின்றோம். 262 சீட்டெழுப்புக்காக நாங்கள் சேர்த்துக் கொண்டிருக்கின்றோம். கூப்பன்கள் இங்கே சேர்த்துக் கொள்ளப்பட்டிருக்கின்றன. அதுபோன்று உங்களுக்கு தெரியுமா, நாங்கள் வழங்குகின்ற இந்த 5 வெற்றியாளர்களுக்கான பரிசுகள் மிக பிரம்மாண்டமான பரிசு. 37 லட்சத்திற்கும் அதிக பெறுமதியான டிமோ வட்டா வாகனங்களை வழங்க தயாராக இருக்கின்றோம். தலா ஒருவருக்கு 1 என்ற விதியிலே 5 வெற்றியாளர்கள் தெரிவு செய்யப்படுகின்றார்கள். 18.8 மில்லியன் ரூபாய் பணத்தை உங்களுக்காக செலவிட்டு டிமோ நிறுவனம் இந்த பரிசுகளை உங்களுக்காக வழங்குகின்றது. මිලියන 18ක් ඉක්ම වූ තෑගි පහක් තමයි අපි මේ දෙන්න සූදානම් වෙන්නේ. එක වටිනාකමක් එක වාහනයක වටිනාකම බැලුවොත් එහෙම ලක්ෂ 37ක් ඉක්මවලා තියෙනවා. දැන් මෙහෙම කිව්වම මේ සඳහා සුදුසුකම් ලබා තිබෙන අය දර්ශනී කොයිතරම් ගැස්මක ඇද්ද නේද? සමහරවිට අපි ළඟ හිටියනම් අපිට ඇහෙන්න පුළුවන් නිකන් ලප් ඩප් කියන සද්දේ අපිට උනත් ඇහෙන්න පුළුවන්කම තියෙනවා නේ. රයිට්. එහෙමනම් අපි මේ අවස්ථාවේ අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා ඩිමෝ ආයතනයේ විධායක අධ්‍යක්ෂ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී රජීව් පණ්ඩිතගේ මහත්මයා. අපි එතුමාට බොහොම ගෞරවයෙන් ආරාධනා කරනවා මේ ස්ථානෙට එන්න. පොඩ්ඩක් මේ පොඩි පැහැදිලි කිරීමක් කරගන්න අවශ්‍යයි. මොකද්ද මේ ලෝවල් පංචමහා නිදානය කියන්නේ? ඒ වගේම ඇයි මේ වගේ පංචමහා නිදානයක් කරන්නේ? මේ වගේ වෙන තෑගි දෙන වෙන කවුරුත් ඉන්නවද? අපි ඔබතුමාගෙන් ඒ විස්තර දැනගන්න පුළුවන්. ඔන්න සජීවීව ගෙදර ඉඳලා මේ අය බලාගෙන ඉන්නේ. බොහොම ස්තුතියි. අපි මේක දැන් දෙවනි වරට කරන්නේ. ඉතින් ලෝවල් පාරිභෝගික මහතුන් අපිත් එක්ක එකට ඉඳලා තියෙනවා දැන් අවුරුදු ගණනාවක් තිස්සේ. ඒත් එක්කම අපි ලෝවල් කියන බ්‍රෑන්ඩ් එක අපි ඉදිරියට ගෙන යනකොට අපි දැන් ලංකාවේ අංක 1 හාර්වෙස්ටර් එක වෙන්න අත ළඟ තියෙන්නේ. ඉතින් අපි බොහොම ස්තුතිවන්ත වෙනවා සියලුම පාරිභෝගික මහතුන් හැටියට. මොකද ඩිමෝ ඇග්‍රි බිස්නස් කියන්නේ අපි සියලුම ගොවි ජනතාවගේ ජීවන රටාව වෙනස් කිරීමට අදිෂ්ඨානයක් එක්ක ඉදිරියට යන ගමනක්. ඒකින්දා ඒකේ එක පොඩි කෑල්ලක් විතරයි මේ ලෝවල් හාර්වෙස්ටර් කියලා කියන්නේ. ඉතින් මේ පාරිභෝගික මහතුන් 5 දෙනෙක් මේකට උරුම කියනවා. ඉතින් අපි ඒ අතින් බොහොම ස්තුතිවන්ත වෙනවා. ඉතින් අපි සාමාන්‍යයෙන් මුළු අපේ ටීම් එකම ලංකාව පුරා යනවා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා ඒ ගෝවි මහතුන්ව හම්බ වෙන්න පුළුවන් කියලා. ඒත් එක්කම චයිනා වලින් පැමිණලා තියෙනවා මෙහි ලෝවල් ආයතනයේ ප්‍රධානීන්
ඉතින් ඒගොල්ලෝ වග කියනවා මේ සීලුම දෙයට. ඉතින් අපි වග කියන ආයතනයක්, අපි පොරොන්දු ඉෂ්ට කරන ආයතනයක් හැටියට අපි තාමත් සතුටු වෙනවා මේකත් එක්ක බැඳලා ඉන්න. හොඳයි දැන් ලෝවල් හාවස්ටර් එකක් ගත්තේ නැති කට්ටිය ඉන්නවනේ. ඒතකොට ඒ අය කල්පනා කරනවා ඇති ඇයි මම ලෝවල් හාවස්ටර් එකක් ගන්න ඕන කියලා. ඇයි ඇත්තටම ලෝවල් එකක් ගන්න ඕන? කරුණු දෙකක් තියෙනවා. ලෝවල් කියන්නේ ලෝකයේ අංක 1 හාවස්ටර් එකක්. ඉතින් කෘෂිකර්මයාන්තයෙන් අපි ගත්තොත් හොඳටම ගොයන් කැපෙන කෘෂිකර්ම යන්ත්‍රයක්. ඒත් එක්කම ඩිමෝ එකේ සේවාව. ඉතින් ඩිමෝ එකේ සේවාවත් එක්ක ලෝකේ තියෙන අංකම එකේ හාවෙස්ටර් එකක් තමාට ලබා ගන්න පුළුවන් එක මං හිතන්නේ සියලු දෙනාටම ජයක්. ඉතින් අපි හිතනවා මේක බලන් ඉන්න අනිත් සියලුම දෙනා මේ ලෝවල් හාවෙස්ටර් එකක් ගනි කියලා. හොඳයි. එහෙනම් ඒ ආරාධනාවත් එක්ක අපි ඔබතුමාට සමුදෙනවා. බොහොම ස්තුතියි. අද දවසේ අපිත් සමග එකතු වුණාට එතුමා යලිත් වතාවක් අපිත් එක්ක එකතු වෙනවා දිනුම් මැදීමත් එක්ක. டிமோ நிறுவனத்தின் நிறைவேற்று பணிப்பாளர் மற்றும் தலைமை செயல்பாட்டு அலுவலர் திரு ராஜீவ் பண்டிதகி அவர்களுக்கு எமது நன்றிகளை தெரிவித்துக் கொள்கின்றோம். இந்த நிகழ்வு தொடர்பான தனது கருத்துக்களை இந்த வேளையில் எம்மோடு பகிர்ந்து கொண்டமைக்காக. ඔව් ඒ වගේම අර එතුමාගේ කතාවේදී මතක් කළා වගේම අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා වේචයි ලෝවල් ආයතනයේ අලෙවිකරණ කළමනාකාර චෙන් ජියන් මහත්මයා. අපි එතුමාට ආරාධනා කරලා පොඩක් අහලා බලමුද දර්ශනී මොකද්ද මේකේ තියෙන විශේෂත්වය Oh, කියලා. Amila. Now we are pleased to request Mr. Chen Jian, Marketing Manager, Weichai Global Intelligent Agricultural Technology Company Limited, to address the gatherings. Yes. First of all, I want to show our sincerely appreciate for the demo have so manufacturing events, and also I want to share some thanks to our customer who choose the lower combined harvester. This in the last Maha season, many customers choose lower combined harvester, and I think because they are choose the lower combined harvester and the demo service, and this very important for all the kinds of the things. So today I think we have the 5 customers with us. So we want to show congratulations for advance for having this. And also I want to share some sincerely thanks to the demos, because the demo have a huge efforts to expand our brand promotional and also our market development. And so thanks advance for demo and our customer. Lobo will be always stand with our demo and our customer. Thank you. Thank you very much ඔබතුමන්ට. Thank you, sir. Thank you so much. දැන් දර්ශනී අහගෙන හිටියද මේ කතාව එක තැනක කියවෙනවා. දැන් ලෝවල් හාවස්ටර් ගැන අපිට කලින් කියලා දුන්නානේ රජීව් පණ්ඩිතගේ මහත්තයා. එතුමා කියන්නේ ඩිමෝ එකේ සර්විස් එක ගැන. ඔව්. ඩිමෝ එක හොඳ සර්විස් එකක් දෙනවා. එතුමා කියන්නේම ඩිමෝ එක. අහන් හිටියේ නැද්ද? ඒ කතාව වැඩි හරියක්ම කියවෙන්නේ ඩිමෝ එක. ඉතින් අපිටත් හරි ආඩම්බරයක් ඒ වගේ විදේශිකයෙක් ඇවිල්ලා ඩිමෝ එක ගැන මේ වගේ රෙකමෙන්ඩේෂන් එකක් දෙන එක නේද? ඔව්. ඒ නිසා තමයි මේ අපේ රට පුරාම මේ වගේ පාරිභෝගිකයන් මේ හාවස්ටර් යන්ත්‍ර මිලදී අරන් තියෙන්නේ. දැන් මේ අපිට තා වැඩක් තියෙනවා. හරිද? ඒ තමයි දැන් මෙච්චර කාලයක් මේ ටික බලාගත්ත ආරච්චි කෙනෙක්. ඔව්. ඒ ආරච්චිලාට අමතක වෙලාද මන් දන්නේ. ආරච්චිලා තාම පේන්න නෑ. හැබැයි ආරච්චිලාගෙන් බේරිලා මේ වැඩේ කරගන්න එක තමයි දැන් අපි දෙන්නට තියෙන ලොකුම මේ චැලෙන්ජ් එක බවට අද දවසේ පත් වෙලා තියෙන්නේ. ආරච්චිලා කොහේ හරි ඉඳලා මතුවේයි කියලා අපි බලාපොරොත්තුෙන් ඉන්නවා. ආරච්චිලා ඇහෙන මානෙක ඉන්නවද ආරච්චි? මන් නැතුව මේ විදිරුම් ගැටීම් කරන්න පුතේ මහත්තයෝ. හරි හරි. නෝනා මේ කොළපුරේට එනකන් සෑහෙන ගාට ආවේ නෑ. කොහමද? වෙලාවට හැබැයි ඇවිල්ලා. දැන් ඔය ගාට මොකටදනේ මේ කොළඹුරේට ආවේ? වැඩක් නෑනේ ආරච්චිලාට. ආරච්චිලාගේ වැඩක් බලාගෙන හෙට වෙලා ඉන්න තිබ්බනේ. මේවා අපි දීලා දාන්නම්. මහත්තයට කියන්න පංචමාණ්ඩි දානයක් කන්නයක් තිස්සේ ආරක්ෂා කරලා ඕක තෑගි කරද්දි මම මෙතන නෑවෙදින් ඉන්න. එහෙම කරන්න දෙන්න පුළුවන්ද? මං කියන්නේ. අපි ඔය ඇහුවම තමයි ආරච්චිලා කෙනෙක් මේ හරියට නිකන් බයිරවෙක් වගේ මේවා ආරක්ෂා කරා කිව්වම. බාහිරවේ පුතේ බාහිරට නම් ඉතින් ඔය මුදල් අන්න දෙන්න පුළුවන්. ඒ වුණත් මං ඉතින් මේවා පරිස්සම් කරන්නේ කන්නේ ඇත්තිසේ දැන් ඉතින් අපි මේවා තෑගි කරමු නේද?
ඔන්න ඔහෙ දීලා දාමුනේ. ඔව් ඉතින් නැත්තම් මගේ පෙන්ෂන් රවුසන්න නැතුව මේ ටික දුන්න නම් තමයි ඉක්මනට හොඳ. හැබැයි ආරච්චිලා අපි බලාගෙන හිටියේ ඉතින් හාමිනේත් එක්කම එයි කියලා. ඉතින් හාමිනේ බලන්න තමයි අපි නම් බලන් හිටියේ. ඒ පරයිලව්ව මෙහෙම මතක් කරන්න එපා. ඒ උන්ට බලාගෙන ඉන්න මේක මේක මේ යන ගමන්නේ තියෙන සජීවීව නේද? ඔව් ඒක තමයි. දැන් ඒ මලේලව්ව කිව්ව එකත් ඇහුණා හැබැයි හොඳද? කිව්වා වැදගත් විදියට පොඩ්ඩක් හැසිරෙන්න කියලා. හාමිනේ බලන් ඉන්නා නම් ඈ ඔන්න ආරච්චිලා ආව මේට නැද්ද නෝනේ? ඔව්. අපි එනම් වැඩේ. දැන් අද මොකද්ද කරන්න කියන එක පොඩ්ඩක් අපිට පැහැදිලි කරලා දෙන්නකෝ. අද අපි ඔන්න ජයග්‍රාහී කුසපත් 62ක් දිනුම් අදිනවා නේද? මේ යන්ත්‍රයට අම්මා පෙට්ටකම ඇවිල්ලා නේද පුතේ? ඈ අපිට කුසපත් 262ක් තියෙනවා නේද? 262ක් තියෙනවා. මං කියන්න හැදේ ওই වයසට පොඩ්ඩක් අමතක වෙනවා. අමතක වෙනවා තමයි. 262 62 වෙලා. ඉතින් කොහොමද ආරච්චිලකම් කරන්නේ ඉතින් දැන්? වයස. හරි. දැන් එහෙනම් මේ ඒ කුසපත් 262 අපි මේ යන්ත්‍රයට ඇතුල් කරන්න ඕන. මේ යන්ත්‍රයට. ඔව් මේ යන්ත්‍රයට ඇතුල් කළා තමයි මේ වැඩ කටයුත්ත කරන්නේ. හැබැයි මේවා මේ විදියට කරන්න බෑ. මේකට මහත්යලා කෙනෙක් ගෙන්නන්න ඕන. පොඩක් ඉන්න සුබන කතා බලන්නත් ඕනේ පුතේ. දැන් හොඳ වෙලාව. ඔක පටන් ගනි. හරි. එතකොට දැන් මේ වැඩ කටයුත්ත සම්පූර්ණයෙන්ම ආදායම් බදු දෙපාර්තමේන්තුවෙන් අධීක්ෂණය කරනවා. ආදායම් බදු දෙපාර්තමේන්තුව දන්නව නේද? ඔව් උතන දන්නවා පුතේ. ගෙවනවද? බදු ගෙවනවද? ආයතන මේවනේ. බදු ගෙවනවද? තින් අංකයක් තියෙනවද එන්නම් පුතේ බලවුවට. ආරච්චිලාගේ ටින් අංකයකුත් තියෙනවා. එහෙනම් කමන. එහෙම වෙන්න ඕන. ඒ වගේ දේවල් වෙන්න ඕන දේවල්. හරි. අපි ආරාධනා කරනවා ආදායම් බදු දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ තක්සේරුකරු SD ජයරත්න මහත්මයාට අපිත් එක්ක එකතු වෙන්න කියලා. එතුමා තමයි ආරච්චිලා මේ වැඩේ සම්පූර්ණයෙන්ම අධීක්ෂණය කරන්නේ. වක කියුතු වාසනාවන්ත මහත්තයෙක්. ඔව් අපි බොහොම ගෞරවයෙන් එතුමාට මේ ස්ථානයට ආරාධනා කරනවා. මුලින්ම ආරච්චිලා දර්ශනීය අපි අහලා බලමු මේ සිද්ධ වෙන වැඩේ කොයිතරම් හොඳට සිද්ධ වෙන වැඩක්ද, කොහොමද මේ මහත්තුරු මේක අධීක්ෂණය කරන්න කියලා අපි එතුමාගෙන් අහලා බලමු. අපිට මේ මයික් එකක් දුන්නා නම් හොඳයි, මේ ළමයි දෙන්නගෙන් කවුරු හරි නේද? ඔව් ඒකත් හොඳයි හැබැයි இந்த சிற்றிலப்பின் நம்பகத்தன்மை மற்றும் வெளிப்படைத்தன்மையை உறுதி செய்யும் முகமாக மேல் மாகாண இறைவரி திணைக்களத்தின் பிரதிநிதி ஒருவர் இந்த வேளையிலே எமது சிற்றிலப்புக்காக இங்கே வருகை தந்திருக்கின்றார். மேல் மாகாண இறைவரி திணைக்கள சிரேஷ்ட வரி மதிப்பீட்டாளர் திரு SD ஜெயரத்ன அவர்கள் இப்போது இங்கே எங்களோடு இணைந்திருக்கின்றார். හොඳයි ජයරත්න මහත්මයා අපිට පුංචි පැහැදිලි කිරීමක් කරන්න. කොහොමද මේ දිනුම් මැදීම සිද්ධ වෙන්නේ? ඇත්තටම මේක හරියට සිද්ධ වෙනවද? කොහොමද ලියාපදිංචි උනේ? ඔබතුමා පොඩ අර පැත්තට හැරෙනොත් අර ගෙදර ඉන්න අයට හොඳටම පේනවා. ඇත්තටම බස්නාහිර පළාතේ සිද්ධ වෙන සියලුම තෑගි තරඟ නියාමනය කිරීම සහ අධීක්ෂණයේ බලය තියෙන්නේ පළාත් ආදායම් දෙපාර්තමේන්තුවට. එතකොට මේ වගේ තෑගි තරඟයක් කරනකොට ඉස්සෙල්ලාම අපේ දෙපාර්තමේන්තුව ඇවිල්ලා ලියාපදිංචි වෙලා අයිදුම් පත්‍රයක් පුරවලා මේකට තියෙනවා ගෙවීමක් කරන්න. ඒ නිසි පරිදි ගෙවීම කළා මේ ක්‍රියාවලිය අවසන් වෙනකම්ම තෑගි ඇදලා දිනුම් ඇදලා ඊට පසුවත් නිසි විදිහට ඒ ජයග්‍රාහකයන්ට ඒ ත්‍යාගය ලැබෙනවාද කියලා බලන එකත් අපේ වගකීමක්, අපේ නිරීක්ෂණය යටතේ සිද්ධ වෙන්න ඕන. මේක තමයි මේ ක්‍රියාදාමය. හොඳයි. ඔන්න එහෙනම් ආරච්චිලා කිසිම කෙනෙකුට බය වෙන්න අවශ්‍යතාවයක් නැහැ. මෙතුමන්ලා තමයි මේ වැඩ කටයුත්ත සම්පූර්ණයෙන්ම අධීක්ෂණය කරන්නේ. ආරච්චිලා හිතන් ආවනම් කොහොම හරි එකක් අත දාලි වල මමත් බට් එක ගන්නවා කියලා වැඩේ හරියන්නේ නැහැ. අනේ ඉතින් මං ඕවා හිතාගෙන නෑ පුතේ. 262කින් පහක් ඇතත් ඔය එකක මගේ නම නැහැ. මේ ආයතනයේ වගේම තමයි මම මේවා ආරක්ෂා කරේ ඕන්. හරි. එහෙනම් අපි මේ මෙතුමන්ට ආරාධනා කරමු. එන්න අපි ගාව තියෙනවා මේ සියලුම කූපන් එකට එකතු කරලා මේවා සීල් කරලා බොහොම පරිස්සමෙන් තමයි තියලා තියෙන්නේ. අපි ඔබතුමාට බොහොම ගෞරවයෙන් ආරාධනා කරනවා මේ සීල් කරපු දේ සියලු කූපන් ටික මේ යන්ත්‍රයට ඇතුළත් කරන්න දිනුම් ඇදීම ආරම්භ කිරීම සඳහා. இப்போது சிற்றிழுப்பை நடாத்துவதற்கான முன்னேற்பாடுகள் இடம்பெற்றுக் கொண்டிருக்கின்றன. ඔන්න හැමෝටම පේන්න තමයි ආරච්චිලා කඩන්නේ. ඔව් ඩෑස් විවර කර බලන්න ඕනේ හොඳයි. ඔව්. නෝනේ කියන්න. 262 கூப்பன்களும் இப்போது இந்த இயந்திரத்திற்குள் வைக்கப்படுகின்றன. அதன் ஊடாகத்தான் இந்த 5 வெற்றியாளர்களும் தெரிவு செய்யப்படவிருக்கின்றார்கள். මේ වගේ කූපන් සහිත 3ක් තියෙනවා. ඔන්න කිසිම දෙයක් ඇතුළ ඉතිරිය වෙලා නැහැ. ඒකත් පැහැදිලිව පෙන්නවා. දෙවනි ලියුම් කවරේ තියෙන ටිකත් ඔන්න අපි ඇතුළත් කරනවා ආරච්චිලා. ඔව් මහත්තයෝ. කවුරු හරි දන්න කෙනෙක් ඉන්නවද? කූපන් එකේ? අනේ නෑ නෝනේ. අපේ ආමිනෙත් කිව්වලෝ ලාවෙට යන්ත්‍රයක් ගොඩ දාන්න කියලා. මෙන්න දෙවනි ලියුම් කවරේ මුකුත් නැහැ ඇතුලේ. ඔක්කොම අපි ඇතුල් කරා. තුන්වෙනි වාසනාවන්තයෝ ඇතුළත් කුසපත් ටික තමයි දැන් ඔන්න ඇතුල් කරන්න සූදානම් වෙන්නේ. ඉන් පස්සේ අපි සූදානම් මේ මෙහි ඉන්න ප්‍රධාන ආරච්චිතුමන් මේ ස්ථානෙට කැඳවලා ඔවුන්ගේ අතින් ඒ වගේම මේ මෙතුමාගේ අධීක්ෂණය යටතේ මේ වැඩ කටයුත්ත කරන්න. කො බලන්න. ඒකෙත් මුකුත් නෑ ආරච්චිලා. හරි නේද? නේද? හරි මහත්තයෝ. හරිම වාසනාවන්ත.
ආදායම් බදු දෙපාර්තමේන්තුවෙන් බේරනත් ආරච්චිලාගෙන් බේරෙන්න බෑ. හොඳයි. එහෙනම් බොහොම ස්තුතියි ඔබතුමාට. අපි ඔබතුමාට ආරාධනා කරනවා මේ වැඩසටහන අධීක්ෂණය කරන්න කියලා. එහෙනම් අපි කුසපත් කීයද? 62ක්. 62ක්. ඒ 262ම අපිව බලාගෙන ඉන්නවා කියලා අපි විශ්වාස කරනවා. ඊටනින් එහාට ගිහිල්ලා ඒ දන්න කියන හැම කෙනෙක්ම මේ දේ බලාගෙන ඉන්නවා කියලා දන්නවා. එහෙනම් පළවෙනි ඩීමෝ බට්ටා රථය කාටද? දැන් ඔයායි මෙහෙම කරන්න. ඔයාට සතුට පුතේ සතුට මං කිව්වනේ මට මහත්තයෝ ප්‍රෙෂර් තියෙනවා. දැන් ඔයා සතුට වෙන දෙයක් නැහැ නේ. මේක දෙන්නේ වෙන කෙනෙකුටනේ. ඒ වුණත් ඉතින් කන්නේ ඇතිස් රැකන් හිටපු පංචමහා නිදානේනේ නේ. අපේ නම් ඔන්න අපේ ගොවි මහතුරුන්ට ලියවෙන්නයි යන්නේ. ඕ. හරි. එහෙනම් අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා විශේෂ පුද්ගලයෙක් මේ වෙලාවේ. දැන් අර මහත්තයත් කිව්වනේ ඩිමෝ ආයතනය ගැන. එතකොට දැන් මේ ඩිමෝ ආයතනයේ සභාපතිතුමා අපිත් එක්ක ඉන්නවා. සභාපතිතුමාත් ඇවිල්ලා ඉන්න මේ වැඩේ බලන්න. ඒ නිසා අපි එතුමාට ආරාධනා කරමු ඩිමෝ ආයතනයේ ගරු සභාපති රංජිත් පණ්ඩිතගේ මැතිතුමන්ට පළවෙනි බට්ට වාසනාවන්තය. අපි එහෙම කියමුද? බට්ට වාසනාවන්තය. අපිට තෝරලා දෙන්න මේ ස්ථානෙට එන්න කියලා ඉතාමත්ම ගෞරවයෙන් ආරාධනා කරනවා. අපි හැමෝම ආදරය කරන චරිතයක්. අපි වගේම කරු කටයුතු පුද්ගලයෝ. අයිබෝන් මහත්තයෝ. We are privileged to invite Mr. Ranjit Panditage, Chairman, DIMO, to begin the draw proceedings to select the first winner of this Lowell Panchamaha Nidhanaya 2026. හරි. දැන් මෙහෙමයි වෙන්නේ. මේකේ මේ පොඩි යන්ත්‍රයක් තියෙනවා මෙතන. පොඩි ස්විච් එකක් තියෙනවා. මේක පොඩි ස්විච් එකක්. ඔන්න බලන්න වෙන දේ. ඔය ඉතින් ඕක තමයි වත් එක කරන්න බැරි වැඩේ ආරච්චි. බලන්න මහත්තයෝ. ඔන්න බලමු. හප්පට තිර. බලහල්ලා. මේ වගේ යන්ත්‍රයක දාලා මෙතන දෙන්නේ. හරි. වඩාත් ඕන දෙක සැරයක්. බලන්න දෙක සැරයක් කළා. ඔන්න සභාපතිතුමා අපි පොඩ්ඩක් ඉඳ දෙමුකෝ. කොළඹ ඉඳන් ඇවිල්ලා කන්නේ ඇත්තිසේ මේව පරිස්සම් කරන. මේක දෙන්න බැයිද මට බලවට අරගෙන. මේ පෙට්ටකම ඉතින් ඔයාලා තමයි අරන් යන්න වෙන්නේ අන්තිමට හැබැයි මුකුත් නැතුව. හරි. එහෙමනම් ඔන්න අපි දැන් සභාපතිතුමාට ආරාධනා කරමු. පළවෙනි ජයග්‍රාහකයා අපිට තෝරලා දෙන්න කියලා. කවුරු වෙයිද ජයග්‍රාහකයා? ඔන්න හැමෝගෙම හදවත් සද්දේ අපිට ඇහෙනවා. පළවෙනි ජයග්‍රාහකයා බිහි වෙන්නේ ඔබතුමා මේ ස්ථානේ රැඳී ඉන්න ඕන. මොකද අපි යතුරු දෙන්න ඕන. මේ හැම දෙයක්ම කරලා තමයි අද මේ ස්ථානෙන් අපි පිට වෙලා යන්නේ. කවුද හිතන්නේ මොන පැත්තෙන් ජයග්‍රාහකෙක් බිහි වෙලා ඇතිද? අරචිලා කියන්න බලන්න මොන පැත්තෙන් ජයග්‍රාහකෙක් බිහි වෙලා ඇද්ද කියලා. මන්නම් හිතන්නේ දකුණු කණෙන් කියන ඌව පැත්තට කියලා. ඕ බලන්න. දකුණ පෙන්නන්නකෝ ඉස්සෙල්ලා දකුණු කන. දකුණ දන්නවද කියලා බලන්න. සමාවෙන්න ඒක තමයි මේ පැටලුණා. මේ වාසනාවන්තයා වුණ පළවෙනි ජයග්‍රාහකයා අද බිහි වෙන්නේ පොතුහැර ප්‍රදේශයෙන් පොතුහැර PNP හඳුගල මහතා තමයි ජයග්‍රහණය කරන්නේ. මේ අලවි නියෝජිතයා බවට පත් වෙන්නේ KN Multi Center තඹුත්තේගම නොච්චියාගම. ඉතින් අපි බොහොම ගෞරවයෙන් ආරාධනා කරනවා එම ප්‍රදේශීය භාරව ඉන්න විකුණුම් නිලධාරී මහත්මයාට මෙම ඩීමෝ බට්ටා රථයේ යතුර ගරු සභාපතිතුමාටින් බාර ගන්නා ලෙසට. කොළුව වෙන්න ඕනේ. முதல் வெற்றியாளர் தெரிவு செய்யப்பட்டிருக்கின்றார். හොඳයි අපේ උණුසුම් සුබ පැතුම් ඔන්න එහෙනම් අද දවසේ පළවෙනි ජයග්‍රාහකයා බොහොම ස්තුතියි සභාපතිතුමනි අපිට ආඩම්බරයක් ඩිමෝ ඒ වගේම ඔබතුමාත් හරිම ආඩම්බරයක් රටට ජී කැත වැඩ කරන්න එපා මහත්තයෝ මොනවද අර දැන් මේ ඩීමෝ බට්ටෙක් දෙනවා කියලා පොඩි පෙට්ටියක් දීලා ඉතින් අර මහත්තයාට දැන් ඕකයි මේකයි දැන් මේක දාන්න මේ ආරච්චිලා කරන වැඩින්ද සභාපතිතුමත් කලබල වුණා මොකද්ද මේ කියන්නේ කියලා සභාපතිතුමා නම් පෙසර් නැතුව ඇති මගේ හිතේ මෙහෙමනේ දැන් ඒ දෙන්නේ යතුර ඒක මිසක් මම බැලුවා පඩපපුව දාලා යනවා පොඩි පෙට්ටියක් දීලා හරියට නැද්ද නෝනා දැන් ඔයා ජුනි දෙවනිදා කොහේ හරි ගමනක් යනවා නේද යන්න තියෙනවා නැතුව හිතේ මේ පළවෙනි දවසේ විතරක් මාව ගෙන්නලා ඉතිරි දවස් දෙකට මේ ගමන මාව නොයන මම එනවා ඔය හැම පළාතකටම හැම තැනකටම හොඳයි මේ යතුරෙන් ඇරෙන එහෙම නැත්නම් යතුරෙන් ස්ටාර්ට් වෙන ඩීමෝ එකත් අරගෙන ජූනි මාසේ 2 වෙනිදා අපේ කණ්ඩායම ඔබ ගාවටම ඇවිල්ලා මේ ඩීමෝ රථය බාර දෙන්න සූදානම්ින් ඉන්න බවත් අමතක කරන්නට හොඳ නැහැ. එහෙනම් දර්ශනීය අපි ආරාධනා කරමු දෙවනි මෝටර රථය අපට ප්‍රදානය කරන්න. එහෙම නැත්නම් අවස්ථාව සල්සලා දෙන්න කුසපත් ඇදීම සඳහා. දැන් අපේ කතා නෙමෙයි ඇත්තට මේ හැමෝම බලාගෙන ඉන්නේ. මට ඩීමෝ එකක් මෝටර රථයක් ඩීමෝ රථයක් ඇදෙයිද කියන එක තමයි බලාගෙන ඉන්නේ. අපි බොහොම ගෞරවයෙන් ආරාධනා කරනවා ඩීමෝ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කළමනාකාර අධ්‍යක්ෂ ගහනාත් පණ්ඩිතගේ මැතිතුමනි අපිත් සමග එකතු වෙන්න. අද ඩීමෝ එකේ ඉන්න ලොකුම මහත්තුරු ටික ඇවිල්ලා තියෙන ආරච්චිලා. කතා වාසනාව iPhone මහත්තයෝ
Next, we are privileged to invite Mr. Gahanath Panditage, Demo Group Managing Director and CEO, to select the second winner of this evening. එන ආරච්චිලා අවසරයි. අවසරයි. එන ඔන්න බලමු. ඔන්න මොකද වෙන්නේ කියලා බලමු. ඔන්න දැන් මේක ඇතුලෙන් ඉතින් වාසනාවන්තයෝ ටික එහෙ මෙහෙ විසි වෙලා යනවා. ඇති නේද? හැබැයි මහත්තයා වාසනාවන්තයෝ මේ උඩ යනවා දැක්කමයි. වාසනාවන්තයෙක් වුණාම ඉතින් කොහොමත් උඩ යනවා තමයි. උඩ යනවානේ මහත්තයෝ. හරි. ඔන්න එහෙනම් අපි නැවැත්තුවා. අපි ආරාධනා කරමු ගහනාත් පඬිතුගේ මැතිතුමන්ට දෙවනි ඩිමෝ රතේ හිමිකරු අපිට හොයලා දෙන්න කියලා. හරි. බොහොම ස්තුතියි. බලමු හිමීට. ඔන්න බලන්න ඔබතුමාටත් බලන්න අවස්ථාව තියෙනවා. මේ වාසනාවන්තයා හෝ වාසනාවන්තිය බිහි වෙන්නේ දකුණට. ආයෙත් දකුණට. නෑ මෙයා පොඩ දකුණට බරයි නේද? නෑ වමට බර නෙමෙයි මෙයා දකුණට බර එක්කනේ මට. මහත්තයා කියන්නු. කොහෙටද දෙන්න ඕනේ කියන්නකෝ? නෑ මහත්තයා කියන්නු කෙක්කෝ. ඔයාට දෙන්න ඕනේ කොහෙටද කියන්නකෝ? නෑ ඉතින් දකුණේ ඔය තිබ්බ පළහිලව් එක්කවා මතක් වෙනවා වාසනාවන්තියෙක් හරි හිටියොත් එහෙම නැද්ද මහත්තයා? මං කියන්නේ වෙන්න පුළුවන් නවා. මෙන්න දෙවනි ඩිමෝ රතය ජයග්‍රහණය කරනවා එප්පාවල ප්‍රදේශයේ ඉන්න ඔබ එප්පාවල DCBPK දිසානායක තමයි අද දවසේ ජයග්‍රහණය කරන්නේ. KN Multi Center තඹුත්තේගම නොච්චියාගම තමයි මේ වාසනාව අද දවසේ උදා කරගන්නේ. අර කලින් මහත්තයානේ ආයිත් එන්නේ. හොඳයි අපේ උණුසුම් සුබ පැතුම් ඔන්න එප්පාවලට මේ ජයග්‍රහණය අද දවසේ හිමි වෙනවා. බොහොම ස්තුතියි ගානාත් මැතිතුමනි අපිත් සමග එකතු වුණාට. මොනවා කරන්නද වාසනාවනේ. මම මහත්තයෝ මං කියන්නේ වාසනාවනේ. දැන් ඔයා දන්නවද මේකට සුදුසුකම් ලැබුවේ කොහොමද කියලා? නෑ ඒත් ඉතින් වාසනාවනේ. මොන කන්නේද? මේ මොන කන්නේද? එතකොට මාස 6ක් ගිහිල්ලා මහත්තයෝ ඇවිල්ලා මරි මේ කන්නට එද්දි දැන් මාර්තු 31ද අපේ. ආරච්චිට කන්නේත් මාරු වුණා. පිටිපස්ස බහට මේ මහා කන්නේ. මහා කන්නේ වාසනාවන්තයන්ට තමයි මේ වාසනාව හිමි වෙන්නේ. එහෙනම් අපි තුන්වෙනි ඩීමෝ රතය අපිට දෙන්න වාසනාවන්තයෙක් තෝරලා දෙන්න බොහොම ගෞරවයෙන් ආරාධනා කරනවා ඩීමෝ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී විධායක අධ්‍යක්ෂ රජීව් පණ්ඩිතගේ මහත්මයාට එන්න මේ ස්ථානයට කියලා. ආයිබෝන් මහත්තයෝ. We are pleased to invite Mr. Rajiv Panditage, Demo Executive Director and Chief Operating Officer, Mobility Cluster Demo, to select the third lucky winner in this. එන ආරච්චිලා ඔන්න උඩ යන්නයි හදන්නේ. ඔව් මහත්තයාවත් වෙන පැත්තකටවත් දී ගන්න ඕක එක ගන්න බලන්න මං කියන්නේ. එයා කියන්නේ දකුණට. නෑ දැන් නම් පොඩ්ඩක් වෙන පැති වලටත් කැමැත්තක් තියෙනවා. හරිද? අන්න ඒක නැති වෙනවා. right. හරි. එහෙනම් බලමු අද දවසේ වාසනාවන්තයා තුන්වෙනි ඩිමෝ රතේ ජයග්‍රාහකයා කවුරුන් වේවිද කියලා. ඔන්න අපිට ලැබෙනවා තුන්වෙනි ජයග්‍රාහකයා. එහෙනම් ඔබතුමාත් බලමු මේ කොයිද කියලා. අත්තිමකුත් යන්න එනවා මහත්තයෝ. ඔන්න කිව්වා වගේ පොඩ ඒ පැත්තට කිට්ටු වුණා නේද? මේ වාසනාවන්තයා බිහි වෙන්නේ නේ නායක දොඩන් ඔව් කොයිද තියෙන්නේ වැඩිපුර? කොහෙද තියෙන්නේ අපේ මේ ආරච්චිලාගේ සාමාන්‍ය දැනුම ඉතින් කියලා වැඩක් නැහැ. ඇත්තටම මේ කවුද ඔය පත්වීම දුන්නේ? ඒවා ඉතින් මහත්තයෝ ඒ කාලවල ඔය ලිය කිවිලි වෙන්න කලින් අපිට මේ පත්තියෙන් හම්බෙච්ච කාලවල්නේ. බිබිල ප්‍රදේශයෙන් තමයි මේ ජයග්‍රාහකයා බිහි වෙන්නේ. බිබිල රොෂාන් පුෂ්ප කුමාර අද දවසේ ජයග්‍රාහකයා බවට පත් වෙනවා. ස්ටයිලෝ හෝල්ඩින්ග්ස් බිබිල තමයි මේ වාසනාවන්තයා බිහි කරන්නේ. අපි ආරාධනා කරනවා ජයග්‍රාහකයා වෙනුවෙන් විකුණුම් නිලධාරීතුමන්ට ඇවිල්ලා මේ වාසනාවන්ත යතුර බාර ගන්නා ලෙසට අපේ උණුසුම් සුබ පැතුම් ඔන්න එහෙනම් බිබිලටත් වාසනාවන්තයෙක් අද දවසේ බිහි වුණා. බොහොම ස්තුතියි රජීව් පණ්ඩිතගේ මැතිතුමනි අපිත් සමග එකතු වුණාට. දැන් මොකද කියන්නේ ආරච්චිලා? තුනක් දුන්නා තුනක්. දැන් නම් වැඩේ නිකන් හොඳට යනවනේ මහත්තයෝ. ඒ කියන්නේ දැන් නම් කියන්නේ ඉස්සෙල්ලා හොඳට ගියේ නැද්ද? නෑ නිකන් ඉස්සෙල්ලාම දෙකක් එකතරකට ගියපුවම පොඩ්ඩක් හිතට කාන්සියක් වගේ ආවා. මම තමයි වාසනාව කියන්නේ. ඔය එහෙම දරුවෝ වගේ අපේ අත්වලනේ මේව හැදුනේ. ඒකයි මං ඉතින් කන්නේ ඇත්තේ. ඒ කියන්නේ අත්තලින් හැදුවේ මේ බට්ටද? නෑ පරිස්සම් කරේ ඉතින්. පරිස්සම් කරේ ඒක හරි.
දැන් මේ මෙහෙම නෙමෙයි හාමිනේ දැන් ගෙදර ඉඳන් කියන ඇති මේ මිනිස්සයාට වාසනාවක් නැති හැටි බලන්නකෝ හාපෝ ගිහිල්ලත් එතන කියෝන එකමයි කරන්නේ. යෝදිත් කිව්වා මහත්තයා මට ඉතින් ওই ලෝවර් හාර්වෙස්ටර් යන්ත්‍රයක් ගන්න කියලා. ඊට වැඩි ඉතින් මේ කන්නට මේ ටික පරිස්සම් කරන්න මට උමනාව තිබ්බේ. ගෑණිත් මට කිව්වා ඕක අදින්නේ කවද්ද? ඕක අදින්නේ නැද්ද තාම? ඕක ඇදලා ඉවර කරන්නේ නැද්ද? මං කෝ කටවහගෙන හිටපන් යෝදී ඕක ඔය මිනිස්සු ටිකට ගොවි මාත්‍රෝ ටිකට ඕක වාසනාව තියෙන මිනිස්සු ටිකට ගන්න දෙනකන් කියලා. දැන් ඔයා දන්නවද මේ එකක වටිනාකම කීයද කියලා? මං දන්නවා මහත්තයා. කීයද? ඔය ඉතින් අන්නේ බිලියන 18ක් විතර. ඔව් ඒ පහේම එකතුවනේ. පහේම එකතුව. ඒක දැන්නේ මතකුනේ ගෑනිත් මගෙන් ඇහුවා මේ ටික තෑගි කරාට පස්සේ පහෙන් පංගුවක් ගන්න බැයිද කියලා. දැන් ඔය ගෙදරදිත් ගෑනිද කියන්නේ එහෙම නැත්නම් හාමිනේ කියලාද කියන්නේ? හාමිනේ කියලා කියන්නේ වැදගත්කම පොඩ්ඩක් පැන්න හාමිනේ සමා වෙන්න ඕනේ. ඒක තමයි සජීවීව ගෙදර ඉඳන් බලන් ඉන්නේ. අද නම් ඉතින් කොණ්ඩේ ගලවගෙන තමයි ගෙදර යන්න වෙන්නේ. ගෙදර ගියාට පස්සේ කොණ්ඩ ගැලවේ. කීයද වටිනාකම? ලක්ෂ 37යි. ලක්ෂ 37ක්. 37ත් ඉක්මවපු වටිනාකමක් තියෙනවා. හරි. එහෙනම් අපි ආරාධනා කරමු අද දවසේ 4 වෙනි ඩීමෝ රථය ප්‍රදානය කරන්න සුදුසුකම් ලබන වාසනාවන්තයා අපිට තෝරා දෙන්න කියලා. We graciously request Mr. Chen Jian, Marketing Manager, Weichai Global Intelligent Agricultural Technology Company Limited, to join us to select the fourth winner of this. ආරච්චිල බය වුණා. ආරච්චිල බය වුණා මේ මහත්තයා ප්‍රශ්න අහයි කියලා. ඒ නිසා ආරච්චිලා අර පැත්තකට ගියා. ඉංග්‍රීසියෙන් ප්‍රශ්න ඇහුවොත් එහෙම ඉතින් ඔය එකක් දෙකක් ඇහුවට කමන්නේ නැහැ මහත්තයෝ. හරි. කන හුරතල් වෙන්න ඕන නම් අහන්න. මොනවද? කන හුරතල් වෙන්න ඕන නම් අහන්න. හරි. එහෙනම් ඔන්න අපි Do the proceedings. පටන් ගත්තා. හරිද? හරි මහත්තයෝ. වෙලාව? වෙලාව මහත්තයෝ දාලා දෙන්නම්. හරි. ඔන්න එහෙනම් අපි ගියා. වාසනාවන්තයෝ දෙන්නෙකුට ගියා, තුන් දෙනෙකුට ගියා, හතර දෙනෙකුට ගියා, ඕන දැන් පස් දෙනෙකුට යනවා, හය දෙනෙකුට යනවා. කී දෙනෙක් උඩ ගියාත් ඉතින් 5 දෙනා තමයි උඩ යන්නේ. අපි නවත්තමු නේද? ඇති නේද? ඇති නේද? ඇති. රයිට්. හරි. එහෙනම් අපිට ඔන්න වාසනාවන්තයෙක් තෝරලා දෙන්න අපි බොහොම ගෞරවයෙන් එතුමට ආරාධනා කරනවා. මේ තමයි 4 වෙනි ඩිමෝ රථේ ජාග්‍රාහකයා. He is from No. The pronunciation is not correct. Can you? Putana. Sorry? Putana. One try. Padlat. So, Bu, Ut, Ta, La. බුත්තල ප්‍රදේශයෙන් තමයි අද දවසේ මේ ජයග්‍රාහකයා බිහි වෙන්නේ. UARN කුමාර තමයි ජයග්‍රාහකයා බවට පත් වෙන්නේ. RD Motors තිස්ස මහා රාමය තමයි මේ වාසනාවන්තයා බිහි කරන්නේ. අපි ආරාධනා කරනවා ජයග්‍රාහකයා වෙනුවෙන් විකුණුම් නිලධාරිනියට එන්න මේ වාසනාව තෝරගන්න අරගෙන ගෙනහිල්ලා දෙන්නට ඕන වාසනාවන්තයාට. ඔය ඕක කුමාරටම ගිහිල්ලා දෙන්න ඕනේ. හොඳේ. හරිද? එයාගේ කුමාරට ගෙනහින් දෙයිද දන්නේ නැහැ. ඒකනේ මහතු මේවා ගැන Okay, thank you very much, sir. ඉතින් වගකීම් යුතු ආයතන වලට අපි මේවා බාර දීලානේ තියෙන්නේ නැද්ද මහත්තයෝ? නෑ මේ එයාගේ කුමාරට ගෙනහින් දෙයිද දන්නේ නැහැ. ඒක තමයි මේ මං කිව්වේ ඒ වුණාට මහත් අපි මේ වගකීම් යුතු ආයතන වලට බාර දීලා තියෙන්නේ. ඒක නිසා මට විශ්වාසයි. නෑ දැන් මෙහෙමයි දැන් ප්‍රශ්නයක් නෑනේ. ජුනි දෙවනිදා ආරච්චිලා යනවනේ. එනවා. අම්බෝ. එතකොට එහෙනම් වැරදි කුමාරලාට දෙන්න බෑ. බෑ. අර කුමාරටම දෙන්න ඕනේ. බලන් ඉන්නවනම් ඔන්න කුමාර කෙල්ලගෙන් අර යතුරු ඉල්ල ගන්න ඕනේ. දැන් මොකද කියන්නේ අන්තිම වාසනාවන්තයා තෝරමුද? අන්තිම වාසනාවන්තයා තෝරන්නත් දැන් නම් වෙලාව හරිය බෑ. අපේ කවුද ඊළඟට එන්නේ ඉතින් අන්තිම වාසනාවන්තයා තෝරගන්න එන මහත්තයා. හොඳයි එහෙමනම් අද දවසේ ලෝවල් පංච මහා නිදානේ අවසන් ජාග්‍රාහකයා බිහි කරන්නයි අපි මේ සූදානම් වෙන්නේ. මහා කන්නේ වාසනාවට දුන්නු පොරොන්දුව ඉෂ්ට වෙන අවසන් මොහොත. ඒ කියන්නේ 5 වෙනි ඩීමෝ බට්ටා රථේ ජාග්‍රාහකයා ඔබද? ඔබ තමයි ඉතින්. හැමෝම හිතන් ඉන්නේ මම තමයි කියලා. මම තමයි කියලා. අපි බොහොම ගෞරවයෙන් ආරාධනා කරනවා රුවන් වික්‍රමසිංහ මහත්මයා අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. ඩිමෝ කෘෂි යන්ත්‍ර අංශයේ ප්‍රධානී. එතුමාට බොහොම ගෞරවයෙන් ආරාධනා කරනවා අපිත් එක්ක එකතු වෙන්න. ඊළඟ වාසනාවන්තයා තෝරලා දෙන්න අපිට කියලා. Mr. Ruwan Vikramasinghe, Head of Agri Machinery Department of DIMO, to select the final winner of this grand evening. දැන් මේක දකුණටද වමටද උතුරටද කොහෙටද කොහෙටද මේක විසි කරන්න ඕද?
වාසියක් වෙන වැඩකුත් නැහැ කොහෙට ගියත් කමන්නේ අපිට වාසියක් වුණත් වැඩන්නේ අර දේශීය දැන් දෙපාර්තමේන්තුවෙන් බලාගෙන ඒකනේ මෙතනටම ඇවිල්ලා අහගහගෙන ඉන්නවනේ මට කියන්න බැරුව හිටියේ කමන්නේ නැහැ මහත්තයෝ නේද ඕ ඇදලා දාන්න හරි එන්න එහෙනම් පටන් ගත්තා අපි බලමු අද දවසේ 5 වෙනි වාසනාවන්තයා බිහි වෙන්නේ කුමන ප්‍රදේශයකින්ද කියලා. ඇතිනේ ආරච්චිලා. කුමන ප්‍රදේශයට ඔබේ ප්‍රදේශයට. හරි. මෙන්න ඩීමෝ 5 වෙනි ජයග්‍රාහකයා අද දවසේදී ඔබතුමත් බලමු. කොහෙද මේ කියලා. හහා වෙනම පැත්තක් නේද? හැබැයි හොඳයි නේද මේ පැත්තට ගිය එක. එකම පැත්තකට යන්නේ නැතුව. පොට්ට යන්නත් ඕනේ පොඩ්ඩක් ඕක කියහන්ක කොල්ලොට අකාලා. මේක අපි කියමු දර්ශනී කියනවද මම කියනවද? දර්ශනී කියනවා කියලා කිව්වම නිකන් ඔයාට මොකද හිතෙන්නේ? හරි කෙල්ලේ ඔව් හරි. අනේ බොම වාසනාවන්නේ නම් හෙට ගියා නන්නේ. ත්‍රිකුණාමලය ප්‍රදේශයෙන් තමයි ජයග්‍රාහකයා බිහි වෙන්නේ. හේරත් මුදියන්සේලාගේ මාලක මිහිර බණ්ඩාර බන්දුල හાર્ඩ්වෙයා තමයි මේ වාසනාවන්තයා අද දවසේ බිහි කරලා තියෙන්නේ. ඉතින් අපි ආරාධනා කරනවා ඊටමත්ම ගෞරවයෙන් මේ ප්‍රදේශීය බාර විකුණුම් නිලධාරීතුමාට මේ යතුරු බාර ගන්න. එන්න මේ ස්ථානයට આવොත් දෙන්නම හරිම ලස්සනට ගෙදර ඉන්න අයට පෙනේවි. හොඳයි එහෙනම් උණුසුම් සුප්පැතුම් බොහොම ස්තුතියි ඔබතුමන්ට. එහෙමනම් ඔන්න අපි පොරොන්දු වුණු විදියටම ලෝවල් පැඩි හාවස්ටර් එකක් මිලදී ගත්ත අයට ඩීමෝ රත 5ක් අද දවසේ ප්‍රදානය කරලා ඉවරයි. එhmenan අපි ආයි පොඩක් මතක් කරන්න ඕන දර්ශනී පොඩක් මේ අපි මේ විස්තරේ පොඩක් කියමුකෝ නේද අපේ தமிழ் හිතවතුන් වෙනුවෙන්. ஏற்கனவே குறிப்பிட்டது போல 262 கூப்பன்கள் இங்கே சேர்த்துக் கொள்ளப்பட்டிருந்தன. நாடு பூராகவும் உள்ள எமது ஹார்வெஸ்டர் இயந்திரங்களை கொள்வனவு செய்த வாடிக்கையாளர்களுக்கு தான் இந்த வாய்ப்பு வழங்கப்பட்டிருந்தது. அவர்கள் முழுமையாக தமது பணத்தை செலுத்துவதனூடாக இந்த கூப்பனை பெற்றிருந்தார்கள். இப்போது 5 வெற்றியாளர்கள் நாடு பூராவும் இருந்து வந்த இந்த கூப்பன்களில் இருந்து தெரிவு செய்யப்பட்டிருக்கின்றார்கள். அவர்களுக்கு எமது வாழ்த்துக்களை தெரிவித்துக் கொள்கின்றோம். ஒவ்வொன்றும் 37 லட்சத்திற்கும் அதிக பெறுமதியான டிமோ பட்டாக்கள் அவர்களுக்கு பரிசாக வழங்கி வைக்கப்படுகிறது. மிக முக்கியமாக ஜூன் மாதம் 2ஆம் தேதி முதல் நீங்கள் வெற்றி பெற்ற உங்கள் ஊருக்கே வந்து இந்த டிமோ பட்டாக்களை கையளிக்க நாம் தயாராக இருக்கின்றோம். இந்த கையளிப்பு நிகழ்வின் போது எமது ஆராய்ச்சிலா வந்து உங்களுக்கு கையளிக்கவிருக்கின்றார் என்பதையும் மகிழ்ச்சியோடு அறிய தருகின்றோம். ආරච්චිලා බොහොම ආඩම්බරෙන් බලනවා. ආරච්චිලා හිතුවේ ආරච්චිලා ගැන හොඳ දෙයක් කිව්වා කියලා. මේ බැන්න එක කරේ. එහෙම කියන්නේ නම නෑ නේද? කිව්වත් ඉතින් ආරච්චි කිව්වම hina වෙන්න විතරයි දැන් පුළුවන් නේ. නෑ ඇත්තටම ආරච්චිලා ගැන ඉතින් හොඳ කියන්න ඕන. ආරච්චිලා දැන් දෙවනිදා මොකද්ද වෙන්නේ කියලාත් පොඩ්ඩක් පැහැදිලි කරන්නකෝ. දෙවනිදා ඉඳන් ඕන් අපි සංචාරය පටන් ගන්නවා මේ අදාළ පළාත් වලට. එතකොට අපි එද්දි අපි මේ අදාළ උත්සවය පවත්ලා මේ ත්‍යාගය අපි කිව්ව කුමාරලලට දයාලට සෝමසිල්ලට කිව්වා නොයෙක් නම් ආදී ත්‍යාගකරුවට අපි මේක තෑගි කරනවා. ඕක ඇස් දෙකෙන් බලාගෙන ඉන්න මං එනවා උතන්ට හොඳේ. මේ ඔයාලට ඕන විදියට දයාලට කුමාරට සෝමලතාලට නම් දෙන්න හම්බෙන්නේ මෙන්න නම් පහ මේ 5 දෙනාට විතරයි ඔයාට ගෙනihin දෙන්න පුළුවන්කම තියෙන්නේ. සජීව අපිත් එක්ක එකතු වෙලා ඉන්න අය ඔන්න බලන ආරච්චිලා හරියටම ගෙනත් දෙනවද කියලා අද දවසේ පළවෙනි ජයග්‍රාහකෙක් බිහි වුණා. පිළිවෙලට නෙමෙයි කියන්නේ. ජයග්‍රාහකෙක් බිහි වුණා බුත්තල ප්‍රදේශයෙන් UARN කුමාර RD මෝටර්ස් තමයි මේ ජයග්‍රාහකයා අද දවසේ බිහි කළේ. ඒ වගේම බිබිල ප්‍රදේශයෙන් අද දවසේ ජයග්‍රාහකෙක් බිහි වුණා. රොෂාන් පුෂ්ප කුමාර තමයි මේ ජයග්‍රාහකයා. සිට්ලෝ හෝල්ඩින්ග්ස් බිබිල තමයි මේ වාසනාවන්තයා අද දවසේ බිහි කළේ. ඒ වගේම එප්පාවලින් අද දවසේ වාසනාවන්තයෙක් බිහි වුණා. DCBPK දිසානායක තමයි වාසනාවන්තයා බවට පත් උනේ. KN මල්ටි සෙන්ටර් තමයි මේ වාසනාවන්තයා බිහි කළේ. ඒ වගේම වාසනාවන්තයෙක් බිහි වුණා KN මල්ටි සෙන්ටර් තවත් වාසනාවන්තයෙක් බිහි කරා. එක ළඟ දෙන්නෙක් ආවේ. පොතු හැර හැබැයි පැති දෙකකින් හොඳේ. පොතු හැර PNP හඳුගල මහත්මයා ජයග්‍රාහකයෙක් බවට පත් වුණා. ඒ වගේම තවත් ජයග්‍රාහකයෙක් අපිට බිහි වෙනවා ත්‍රිකුණාමලෙන් බිහි වුණා. හේරත් මුදියන්සේලාගේ මාලක මිහිර බණ්ඩාර තමයි ඒ වාසනාවන්තයා උනේ. බන්දුල හાર્ඩ්වෙයා ගෝමරන් කඩවල තමයි
ඒ වාසනාවන්තයා බිහි කළේ. ඔන්න ඔය වාසනාවන්තයෝ 5 දෙනා බිහි කරලා ඊ타මත්ම ආඩම්බරයෙන් යුක්තව අද දවසේ ලෝවල් පංච මහා නිදානෙන් සමුගෙන යන්නයි අපි මේ සූදානම් වෙන්නේ. දර්ශනී நாடு பூராகவும் 5 வெற்றியாளர்களை தெரிவு செய்து நாம் அவர்களுக்கு எமது இனிய வாழ்த்துக்களை தெரிவித்துக் கொண்டு இந்த நிகழ்வை நிறைவு செய்ய காத்திருக்கின்றோம். மீண்டும் மற்றும் ஒரு நிகழ்ச்சியில் சந்திக்கும் வரை நன்றி கூறி விடைபெறுகின்றோம். Warm wishes and congratulations to all the winners and very big thank you to the sales executives and the guest of honors and all the invitees. Thank you so much. Have a great night. Thank you. හොඳයි එහෙනම් ආරච්චිලාටත් අපි සමුද වෙනවා. එහෙනම් ආයිබෝන් බොහොම ස්තුතියි මහත්තයෝ. අපිත් එක්ක එකතු වුණාට අද ආයිබෝන් දවසේ. නෝනා. ආයි දවසක අපි හම්බෙමු. එහෙනම් ඕවන් එහෙනම් අපි සමුගෙන යන්නයි සූදානම් වෙන්නේ අද දවසේ ලෝවල් පංච මහා නිදානෙන්. එහෙනම් මතකයිනේ හාවස්ටර් එකක් නම් ලෝවල් ඩිමෝ නම ඊටත් උඩින්ම තියෙනවා. අපි ආයි දවසක හම්බෙමු. ඔබ සැමට සුබ රාත්‍රියක් වේවා. වාසනාවන්තින් සියලු දෙනාටම උණුසුම් සුබ පැතුම්. සුබ රාත්‍රියක් ජය වේවා. ගෝබල් හාවස්ට පංච මහා නිධානය 2026